කොහොමද YouTube channel එකක් අපි හරියාකාරව හදන්නේ කියලා. හරිම මෙතඩ් එකක් අනුගමනය කරන්න වෙනවා. මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ. ඒක ලොකු channel use කරලා තියෙන tags මොනවද කියලා හොයාගන්න එක තමයි අපි මේකෙදි කරන්න ඕනේ tricks එක. සාදරයෙන් පිළිගන්න අදත් ඔයාලා හැමෝම SL YouTube Pro අපේ YouTube channel එකට. ඉතින් අද channel එකකින් ඔයාලට දෙන්න යන වීඩියෝ එක තමයි කොහොමද YouTube channel එකක් අපි හරියාකාරව හදන්නේ කියලා. එතකොට හරි මෙතඩ්ස් වලට. ඒ කියන්නේ මම කලින් වීඩියෝ එකේදී ඔයාලට පෙන්නවුවා මගේ monthly YouTube revenue එක සහ ඒ වගේ මට්ටමකට channel එකක් ගන්න මොන වගේ දේවල්ද අපි YouTube එකේදී කරන්න ඕනි සහ අපි අනුගමනය කරන්න ඕනි මෙතඩ්ස් මොනවද කියලා මම first video එකේ කතා කරා. එතකොට මම ඒ වීඩියෝ එකේදී ඔයාලට කියලා දුන්නා YouTube channel එකක් අපි start කරලා අපි ඒකෙන් කොහොමද payment එකක් එන තැනකට යනකම් වෙන procedure එක. ඒ කියන්නේ කොහොමද මේක වෙන්නේ? කොහොමද බැංක් එකට සල්ලි වැටෙන්නේ? මේ හැමදේම මම මේ වීඩියෝ එකේ කතා කරා. ඒතොර ඒ වීඩියෝ එක බලපු නැති කවුරු හරි ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක බලලා එන්න. මොකද මේ වීඩියෝ එක වැදගත් වෙනවා ඔයාලට මෙතනින් ඉඳලා ඉස්සරහට යන්න. මොකද මේ වීඩියෝ එකේ මම අවසානයේට කතා කරා YouTube channel එකක් හදන්න කලින් අපි email එකක් හදලා තියාගන්න ඕනේ. මේ email එකෙන් channel එකක් හදන්නේ නැහැ. හැබැයි ඒ email එකෙන් අපි YouTube එකට log වෙලා අපි කරන්න යන කැටගරි එකේ වීඩියෝස් අපි සතියක් විතර බලන්න ඕනි. ඒ අතරේ අපි YouTube වීඩියෝ 4-5ක් හදලා තියාගන්න ඕනි කලින් channel එක හදන්න කලින්. ඊට පස්සේ channel නමක් හොයාගන්න ඕනි. මේ දේවල් කරලා තියාගන්න ඕනි අපි channel එක හදන්න කලින්. දැන් ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම YouTube channel එක start කරන්න ඉන්න කට්ටිය මේ විදියට channel name එකක්, ඊට පස්සේ channel logo එකක්, ඊට පස්සේ channel banner එකක් මේ ටික හදාගෙන ඊට පස්සේ YouTube channel එකට අවශ්‍ය කරන නමක් හොයා බලලා එහෙම ඇති කියලා. ඉතින් ඒ ටික කරගත්තට පස්සේ අපිට පුළුවන් YouTube channel එකක් මේ විදිහට start කරගන්න. ඉතින් අපි ගිහලා බලමු කොහොමද YouTube channel එක start කරන්න කියලා. ඔන්න ඉතින් මම ඔයාලට දැන් මම channel එකක් හදන්නේ. එතකොට මම channel එකක් ඉස්සෙල්ලාම හදන්න කලින් අපි channel එකක් හොයන්නේ. ඒ කියන්නේ අපි කරන්න යන කැටගරි එකට දාලා niche එක select කරගන්න ඕනේ විදිය ගැන පොඩි idea එකක් මෙතනදී දෙන්න. ඔයාලට පේනවා ඇති මම මේ quotes කියලා channel එකක් තියෙනවා. මම මේ channel එක පොඩ්ඩක් follow කරලා තමයි අද මේ channel එක start කරන්න යන්නේ. ඇත්තට මේ අද හදන channel එක නම් මම මේ හදිසිය හදන channel එකක්. ඉතින් මේක ඔයාලට උගන්වන්න විතරයි මම මේ channel එක හදන්නේ. මේක continue කරන්න. හැබැයි මම මේ channel එක හදන්න මම සාමාන්‍ය අපි channel එකක් බලනවනේ. ඒ කියන්නේ අපි YouTube එකේ බලනවා මොන වගේ වීඩියෝස්ද තියෙන්නේ කියලා. ඉතින් ඒ විදිහට තමයි මම මේ විදිහට බලන්නේ මේ channel එක හදන්න ඔයාලට කියලා දෙන්න ඕනේ හින්දා. හරිද? දැන් මෙන්න මේ quotes කියන channel එක ඔයාලා පොඩ්ඩක් බලන්න. මේ channel එක ඔයාලට පේනවා වීඩියෝ 69යි දාලා තියෙන්නේ. ඒ වගේම මේ channel එකේ subscribers ලා ඉන්නවා මේ 1.47 මිලියන්. ඒ කියන්නේ මිලියන 1.5කට කිට්ටුව මේ channel එකේ subscribers ලා ඉන්නවා. ඒ වගේම තමයි මේ channel එකේ අපි videos වලට ඇවිල්ලා දැන් සාමාන්‍යයෙන් අපි ඇවිල්ලා බලන්න ඕනේ මෙන්න මෙහෙම. ඔයාලට පේනවා ඇති මේ videos වලට ඇවිල්ලා මේ videos අපිට හදන්න පුළුවන්ද ලේසියෙම කියලා චුට්ටක් බලන්න ඕනේ. දැන් බලන්න මේ videos වල play වෙන්නේ අර මේ voice එකෙන් යන script එක. මම මේ video එක play කරලා පෙන්නන්නේ නැහැ. මොකද play කරොත් එහෙම මට copyright එකක් එනවා. ඒක නිසා මම මේ video එක මෙතනදී play කරන්නේ නැහැ. ඔයාලට පේනවා ඇති මේ preview එක. ඉතින් මේ බලන්න මේ video එකේ play වෙන්නේ සම්පූර්ණ මෙයාලගේ මේ voice එක යන script එක විතරයි අවසානය වෙන්නේ. එතකොට අපිට සාමාන්‍යයෙන් මේ වගේ channel එකක් faceless channel එකක් ඇත්තටම ලේසියෙන් හදාගන්න පුළුවන්. මොකද අපිට මේ වගේ script අපිට ගන්න පුළුවන් ChatGPT එකෙන්. දැන් මම ඔයාලට මුලින්ම කිව්වනේ සාමාන්‍යයෙන් අපි channel එකක් start කරද්දී කවුරු හරි ලොකු channel එකක් පොඩ්ඩක් follow කරන්න කියලා. ඒකට කමක් නැහැ. මුලින්ම අපි පොඩ්ඩක් ඒව copy කරාට කමක් නැහැ. මොකද දැනට YouTube channel ලෝකේ ඕන තරම් තියෙනවා. ඉතින් මේ තියෙන ලොකු YouTube channel ප්‍රමාණයෙන් අපේ YouTube channel එක අපි success කරගන්න නම් අපිට මොනවා හරිම method එකක් අනුගමනය කරන්න වෙනවා. ඉතින් අපේම method එකක් එකපාරටම අනුගමනය කරන්න කියලා මේකට දැම්මට එකපාරටම success වෙන්න තියෙන්න පුළුවන්. ඒකට අපි මේකේ success වෙච්ච කට්ටියගේ එයාලා use කරලා තියෙන method එක අපි බලන්න ඕනේ. දැන් අපි මේ විදිහට channel එකක් research කරන එකේ වාසිය තමයි අපි දන්නවා දැන් මේ videos හදන්නේ කොහොමද කියලා. ඒතර අපි දන්නවා මෙන්න මේ වගේ topics තමයි අපිට මෙන්න මේ වගේ මේ titles තමයි මේ videos වල තියෙන්නේ. ඒතර මේවා මිනිස්සු බලනවා. හරිද? මේ පේනවද ඔයාලට 8.7 මිලියන් views. හරිද? ඉතින් මේ වගේ හොඳ views count එකක් තියෙන videos තමයි මේ channel එකේ තියෙන්නේ. එතකොට මේ වීඩියෝස් ටික ඔයා හදලා දාලා තිබුණා නම් ඔයා හිතන්න ඔයාට කොච්චර ප්‍රමාණයක රෙවෙනියු එකක් මේ විදිහකට එනවද? මොකද මේක foreign audience channel එකක්. එතකොට ලොකුම ප්‍රමාණයකින් earning ඔයාට ලබා ගන්න පුළුවන් මේ වගේ channel එකක් ඔයා create කරලා තිබ්බොත්. අනිත් දේ තමයි අපි බලන්න ඕන මේ වගේ channel එකක් create කරද්දී මේ channel එකේ තියෙන tags ටික ඊට පස්සේ hashtags අනම්මන descriptions දාලා තියෙන විදිහ ඒ වගේ දේවල් ටික බලන්න ඕනේ. අපි ඒව බලන විදිහත් මම දැන් කියලා දෙන්න. ඉතින් මේක පාදක කරගෙන තමයි මේ channel එක සහ මම ඔයාලට තව පෙන්නන්නම් මෙන්න මේ channel එක පොඩ්ඩක් බලන්න. මේ channel එකෙත් ඒ වගේම videos යනවා.
ඒකෙත් ඒ වගේම තමයි. ඉතින් මේකෙත් හොඳට සබස්ක්‍රයිබර්ස්ලා ඉන්න channel එකක්. එතකොට මේක නම් වීඩියෝ ටිකක් වැඩිපුර දාලා තියෙන වීඩියෝස් 105ක් වගේ. ඉතින් මෙයාගෙත් හොඳට views තියෙන channel එකක්. ඉතින් මේ channel දෙක පාදක කරගෙන තමයි අද අපි වීඩියෝ එක කරන්න යන්නේ. ඉතින් අපි යමු කොහොමද channel එකක් create කරන්න කියලා මේ වගේ category එකකින් අපි niche එකක් තෝරගත්තොත්. හරි. ඔයාලට මතකද මම ඔයාලට කිව්වා YouTube channel එකක් හදන්න කලින් අපි email එකක් හදාගන්නවා. ඒකෙන් channel එක create කරන්නේ නැහැ. ඒ channel එකෙන් තමයි මේ වගේ අපි YouTube channel බලන්නේ කියලා. හරි. මේ තියෙනවා දැන් බලන්න ඔයාලට create a channel කියලා මට පෙන්නනවා. මම මෙන්න මේ create a channel කියන එක මේ විදිහට click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මේකෙදි මම දැන් මෙතන මගේ නම දාගන්නවා. මතක තියාගන්න YouTube channel name එක දෙනකොට ඒ channel name එකට අදාළව වෙන YouTube channel එකක්. ඒ කියන්නේ කවුගේ හරි තව YouTube එකේ channel එකක් තියෙනවද කියලා අනිවාර්යෙන් බලන්න. මොකද වෙන කෙනෙක්ගේ නමක් තිබුණොත් අපිට වෙන අවාසිය තමයි ගොඩක් කටේ කරන වැරද්දක්. ඒක හරියට බලන්න නැතුව channel name එකක් දානවා. හොඳට subscribersලා ඉන්න channel එකක් තිබුණොත් එහෙම ඔයාගේ channel එක start කරපු ගමන් ඔයා ගිහිල්ලා නමක් දානවා. එතනට එන. හැබැයි වැඩක් නැහැ. මොකද කලින් කෙනාගේ channel එක තමයි ඉස්සල්ලාම reach වෙන්නේ. එතකොට ඔයා කොච්චර හොඳට content කරත් ඔයාට වැඩක් නැහැ. අර කලින් කෙනාට තමයි හොඳට views සහ හොඳට reach එකක් හැදෙන්නේ. ඒ නිසා ඒ වැඩේ කරගන්න එපා. ඔයා හරියට පිළිවෙලට ඔයාගේ හරියට බලලා channel එකක් ඒ YouTube channel YouTube වල තියෙනවද ඒ නමින් කියලා බලලා ඒ නමින් නැත්තම් විතරක් ඒ නම අරගෙන ඔයාගේ YouTube channel එකට යදා ගන්න. හරිද? දැන් මම මේ විදිහට ගත්ත YouTube channel name එකක් තියෙනවා. අපි බලමු ඒක මම දැන් මේ විදිහට හොයාගත්තා මේ ඔයාලට channel එක කරලා පෙන්නන්න. හරි. මේ විදිහට ආවට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන create channel කියන එක දෙන්න. හරි. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ එකක් එනවා. මෙන්න මෙතනදී ඔයා continue කියන එක දෙන්න. ඉතින් මෙහෙම ආවට පස්සේ අපි මුලින්ම කරන්න ඕනේ channel එකේ logo එකයි channel banner image එකයි දෙක add කරගන්න එක. ඒක කරන්න අපි මෙන්න මෙතන පහළට එනකොට මෙතන තියෙන customization කියලා එකක්. මෙන්න මේක click කරගන්න. මේක click කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ interface එකක් තමයි එන්නේ. ඒක මෙන්න මෙතන තියෙනවා උඩින්ම. ඔයාලට මේකේ banner image එක update කරගන්න. මෙන්න මෙතන තියෙන upload කියන එක click කරාට පස්සේ ඔයාලට පුළුවන් මේ වගේ ඔයා හදාගත්ත banner image එක මෙන්න මෙතනට add කරගන්න. මෙහෙම දීලා ඔයා done කියන එක මෙන්න මෙතන තියෙන එක select කරගන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට logo image එකකුත් මෙතනට add කරගන්න. මෙන්න මෙතනින් upload කියන එකට ගිහිල්ලා ඊට පස්සේ මම මෙතනට මම හදාගත්ත කලින් logo එකක් තියෙනවා. මම මේ channel එක හදන්න ඕන නිසා මම මේ ටික channel එක හදන්න කලින් හදාගත්තා. ඒ විදිහට තමයි ඔයාලා channel එක හදන්න කලින් මේ විදිහට මේ channel එකට අවශ්‍ය logo එකයි banner image දෙකයි හදාගෙන මෙන්න මේ විදිහට මෙන්න මෙතන උඩින් publish කියන එක click කරන්න ඕන. හරි. දැන් ඔයා ආපහු මෙන්න මේ dashboard කියන එකට ගිහිල්ලා මේක පොඩ්ඩක් refresh කරලා බලන්න. දැන් ඔයාගේ logo එකයි banner image එකයි දෙක හරියටම add වෙලා තියෙන්නේ. හරි. දැන් අපි බලමු channel එකේ ඉතුරු settings ටික හදාගන්නේ කොහොමද කියලා. ඔයා මෙන්න මෙතන පල්ලෙහා තියෙන මෙන්න මේ settings කියන එකට යන්න ඕන. මේ settings කියන එකට ගිහිල්ලා මෙන්න මේ වගේ එකක් එනවා. මේකේ මෙන්න මෙතන channel කියන එක select කරගන්න. මේ තියෙන්නේ මෙන්න මේ channel කියන එක select කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් එනවා. මේකේ මේ country එක විදිහට ඔයා ශ්‍රී ලංකා තෝරන්න. ඊට පස්සේ මෙන්න මෙතන keywords දාන්න අවශ්‍යතාවයක් එනවා. මෙන්න මේ keywords දාන එක තමයි ගොඩක්ම වැදගත් දේ. අපි channel creation එක කරද්දී ගොඩක් කට්ටිය මෙන්න මේක තමයි වරද්ද ගන්න තැන. channel එක create කරද්දී මේ keywords දාන්නේ නැහැ. මේ keywords අනිවාර්යයි. මොකද මේ keywords කියලා කියන්නේ කවුරු හරි කෙනෙක් ඇවිල්ලා motivation පැත්තෙන් වීඩියෝ එකක් search කරාම ඔයාගේ channel එක එයාට පෙන්නන්න ඔයා tags දාලා දෙනවා. ඒ කියන්නේ හිතන්න උදාහරණයක් විදිහට කවුරු හරි ඇවිල්ලා motivation කියලා search කරනවා. motivational videos යට බලන්න ඕන නිසා motivational කියලා search කරනවා. අන්න එතකොට ඔයාගේ channel එකට tag එකක් දාලා තියෙනවා ඔයා motivational video කියලා. අන්න එතකොට ඔයාගේ channel එක tag ගාලා අර search කරන කෙනාට පෙන්නනවා. ඔන්න ඕකට අපි කියනවා SEO කරනවා කියලා tags keywords use කරලා. ඉතින් මේ tags දැන් මෙතන දාන්න ඕනේ. දැන් මේ tags අපි කොහෙන්ද හොයාගන්නේ? මම පෙන්නන්නම් කොහොමද ඒව ගන්න කියලා. මුලින්ම ඔයා වෙනම tab එකක් open කරගන්න. අපිට මේකට ඕන වෙනවා Chrome extension දෙකක්. ඔයා මෙන්න මේ විදිහට ඒක type කරගන්න. මෙන්න මේ වගේ එකක් එනවාට vidIQ Chrome extension කියලා ගහද්දි මෙන්න මේ වගේ එකක් එනවා. ඒකට click කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන පෙන්නන පළවෙනි site එකට යන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් පෙන්නයි. මෙතනදී install Chrome extension කියන එක click කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතන උඩින් එනවා add to Chrome කියලා. මේකත් click කරගන්න. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් එනවා add extension කියලා දෙන්න. මෙන්න මේකත් click කරගන්න. මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාට මේක load වෙලා ඔයාගේ Chrome එකට add වෙනවා. හරි. ඊට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් තමයි වෙන්නේ. ඊට පස්සේ ඔයාට පේනවා මෙතන sign up with Google කියලා තියෙනවා. මෙන්න මේක ඔයා click කරලා ඔයාගේ channel එක දැන් හදපු email එක තියෙනවනේ. අන්න ඒ email එකෙන් මේකට log වෙන්න. දැන් ඔයා channel එක හදපු email එක අන්න ඒ email එකෙන් මේකට click කරගන්න. ඊට පස්සේ මේ විදිහට continue කියලා දෙන්නේ. ඒකටත් continue දෙන්න. හරි. ඊට පස්සේ installation was successful කියලා වැටුණා. ඊට පස්සේ අපි ආපහු යන්න ඕන. තව අලුත් tab එකක් අරගෙන තව එකක් තියෙනවා අපිට download කරගන්න.
ඒක තමයි ටියුබ් බඩි කියන එක. මේ විදිහට මම මෙතන ආයෙ ටයිප් කරගන්නවා ටියුබ් බඩි Chrome extension කියලා. ඊට පස්සේ ඒකෙත් මේ වගේ එකක් ඔයාලට පේනවා මෙන්න මෙතන එනවා. මේක ක්ලික් කරගන්න. ඊට පස්සේ එන්න මෙන්න මේ පළවෙනි සයිට් එකට යන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන add to Chrome කියලා ඒකෙත් එනවා. මේකත් add to Chrome කියන එක සිලෙක්ට් කරගන්න. ඊට පස්සේ ඒකත් add extension කියන එක දෙන්න. ඊට පස්සේ මේකත් මේ විදිහට ඔයාගේ Chrome browser එකට add වෙයි. හරි. ඊට පස්සේ ඔයාලට මේකෙත් මෙන්න මේ විදිහට Google sign in with Google කියන ක්ලික් කරන්නේ. මෙන්න මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මෙතන ටික් දෙකක් දාන්න තියෙනවා. මේ ටික් දෙකක් දාගන්න මේ විදිහට. ඊට පස්සේ continue with Google කියන එක දෙන්න. ඊට පස්සේ මෙතනදිත් ඔයාගේ channel එකේ email එක මෙතනදි select කරගන්න. ඊට පස්සේ ඔයා මෙතනින් continue කියන එක දෙන්න. ඊට පස්සේ ඔයා ආපහු ඔයාගේ YouTube channel එකට යන්න. ඊට පස්සේ ඔයා වෙනම ටැබ් එකක් අරගෙන ඔයාගේ ආපහු YouTube channel එකට log වෙන්න. log වුණාට පස්සේ ඔයාට මේ වගේ අලුතෙන් මොන හරි ටිකක් add වෙලා තියෙනවා වගේ පෙනෙයි. මේ රතු පාට වෙලා තියෙන මෙන්න මෙතන. ඒක ක්ලික් කරාට පස්සේ ඔයාට මෙන්න මේ වගේ එකක් එනවා. හරි. ඊට පස්සේ ඔයා මේ වගේ තැනකට එනවා. මෙන්න මෙතන තියෙන මේ ටික් එකට හරියක් දාලා ඔයා මෙන්න මෙතන sign in with YouTube කියන එක select කරගන්න. ඊට පස්සේ ආයෙත් ඔයා මේ ඔයාගේ channel එක හදපු email එක select කරගන්න. ඊට පස්සේ continue කියන එක දෙන්න. ඊට පස්සේ පහලට ඇවිල්ලා ආයෙත් continue. හරි. දැන් අපි අපේ channel එකට tags ටික හොයාගන්න තමයි යන්නේ. ඒ නිසා අපි දැන් මෙතන උඩ YouTube එකේ දැන් අපි මේ වගේ ආපහු YouTube එකට log වෙලා මෙන්න මෙතන දැන් අපි search කරගන්න ඕනේ. දැන් අපේ channel එකට අදාළ niche එක තමයි motivational. ඉතින් මම මෙතන search කරගන්නවා motivational කියලා. දැන් ඔයාලට පේනවා ඇති මෙතන motivation කියලා එකක් ආවා. පල්ලෙහා තියෙනවා motivational කියලා. දැන් මේවත් tags තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර අපි ඉස්සෙල්ලා මේ motivational කියන එක මම select කරගන්නවා. හරි. ඊට පස්සේ මම මේම සර්ච් කරගත්තාට පස්සේ මට මෙන්න මේ වගේ වීඩියෝස් ටිකක් එනවා. දැන් මේ වීඩියෝස් වලින් මුලින්ම අපිට මේ වීඩියෝස් පෙන්වන්න හේතුව මොකද? මේ වීඩියෝස් වල motivational කියන කීවර්ඩ් එක මෙයාලා ඇඩ් කරලා තියෙන හින්දා. ඊට පස්සේ මම මේ විදිහේ මට හිතෙනවා මෙන්න මේ වීඩියෝ එක ටිකක් හොඳ වීඩියෝ එකක් තියෙනවා. මේකට මිලියන දෙකක් වගේ views ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මම මේ වගේ පොඩ්ඩක් ෆිල්ටර් කරලා බලනවා. සාමාන්‍යයෙන් 10 මිලියන් ගියපු මේ තියෙන්නේ. මේ වගේ හොඳ වීඩියෝ එකක් තියෙනවා. මෙතන 10 මිලියන් වගේ views ගිහලා තියෙනවා. මම මේක පොඩ්ඩක් ක්ලික් කරගන්නවා. මොකද මට ඕනේ මෙයා දාලා තියෙන ටැග්ස් මොනවද මේ වීඩියෝ එක කියලා බලා ගන්න. මම මේ විදිහට ඇවිල්ලා මේ දකුණු පැත්තේ තියෙනවා මෙන්න මෙතන මේ දැන් අපිට ඕපන් වෙනවා. දැන් ගොඩක් ඩීටේල්ස් අපිට පේනවා මේ දෙක දාගත්තට පස්සේ. හරිද? ඊට පස්සේ මෙන්න මෙතන තියෙන ඕවර්විව් කියන එක මම සිලෙක්ට් කරගන්නවා. ඕවර්විව් කියන එක සිලෙක්ට් කරගත්තට පස්සේ මට මෙයාගේ තියෙන channel එකේ ටැග්ස් ටික පේනවා. මේ බලන්නකෝ. මේ තියෙන්නේ මෙයාගේ channel එකට දාලා තියෙන ටැග්ස් ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සෙත් මේ තියෙන්නේ පහලින් මෙයාගේ වීඩියෝ එකට දාලා තියෙන ටැග්ස් ටික තමයි මේ තියෙන්නේ. මං කරන්නේ මෙන්න මෙතන ඔයාලට පේනවද copy button එකක් තියෙනවා. මෙන්න මේ copy button එක click කරගත්තට පස්සේ මට මෙන්න මේ tags ටික ඔක්කොම copy කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ tags ටික දැන් මගේ මේකට copy වෙලා තමයි තියෙන්නේ. මං ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මම Rib Studio එකේ channel dashboard එකට. ඊට පස්සේ මං ආපහු යනවා settings වලට. settings වලට ගිහිල්ලා මං අර channel tags දාන්න තිබුණේ මට. මෙන්න මෙතන keyword add කරන්න තිබ්බේ. මෙන්න මෙතනට ගිහිල්ලා මම control B ඔබනවා. ඔයාට දැන් පේනවද අර ටැග්ස් ටික ඔක්කොම මෙතන පේස්ට් වුණා. අර මම අරකින් හොයාගත්ත ටැග්ස් ටික ඔක්කොම මෙන්න මෙතනට පේස්ට් වුණා. දැන් බලන්න මේ ටැග්ස් වල නම් මොනවද? focus on your not others මේ වගේ තියෙන. දැන් මෙතනදී මේ focus කියන ටික අපිට අයින් කරගන්න ඕනේ. මොකද අපිට මෙතනදී ගන්න ඕනේ මේ motivational video, motivational speeches මේවා තියා ගන්න ඕනේ. ඒතර දැන් මෙතන අර title එකට අදාළ ටැග්ස් නෙමෙයි තියෙන්නේ. මේ ටික මම අයින් කරනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ වගේ වැඩක් නැති දේවල් ටැග්ස් ටික අයින් කරලා morning motivation මේවා එහෙම හොඳ ටැග්ස්. හරිද? මේ වගේ ගැළපෙන ටික විතරක් මේකේ තියාගන්නවා. හරිද? ඊට පස්සේ මේ විදියට සේව් කරගන්නවා. සේව් කරගෙන මං ආයෙත් YouTube එකට ගිහිල්ලා දැන් මේ channel එකේ තිබ්බ ටැග්ස් ටික මං අරගත්තානේ. දැන් ඊට පස්සේ තව channel එකක් බලනවා. බලන්න මේකෙත් හොඳට 8.4 මිලියන් වගේ views ගිහිල්ලා තියෙනවා. එතකොට මෙන්න මේ වීඩියෝ එකත් හොඳයි කියලා හිතලා මම මේකත් පොඩ්ඩක් ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මම මේකෙත් overview එකට ගිහිල්ලා මේකේ තියෙන tags ටිකත් මම හොයගන්න. ඔයාලට පේනවද? මේකෙත් ඒ වගේම tags දාලා තමයි තියෙන්නේ. මේ හැම YouTube channel එකක්ම SEO කරලා තමයි තියෙන්නේ. ඒකයි මෙයාලගේ search result එකේ ගොඩක් උඩට එන්නේ. ඒකයි මෙයාලට හොඳට views තියෙන්නේ. අපි වීඩියෝ channel එකක් හදපු ගමන් මේ tags දාන්න නැතුව හරියට අපි channel එකක් හැදුවට වැඩක් නැහැ. ඒකයි මම හැමතිස්සෙම කියන්නේ ඔයාලට මේ tags ටික හරියට බලලා දාගන්න ඕනේ කියලා. මෙන්න මේ වගේ tags තියෙන ටික ආපහු මම මෙතනින් copy කරගන්නවා. දැන් මෙතන උඩ තියෙන channel tags ටික අපිට copy කරගන්න දෙන්නේ නැහැ. සමහරක් වෙලාවට දෙනවා, සමහරක් වෙලාවට දෙන්නේ නැහැ. එතකොට ඔයාට මේ ටික බලාගෙන ඔයාගේ මේ YouTube dashboard එකේ channel settings වලට ඇවිල්ලා ඔයාට පුළුවන් මේකට type කරලා උනත් දාන්න. දැන් මේකට type කරලා දැම්මා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. ඒ නිසා අපිට copy කරගන්න දෙන්නේ නැති නේ ඒවා. ඔයා type කරලා දාන්න. එහෙම දාලා ඒකට ගැලපෙන. මේ වගේ ගොඩක් දාගන්න ඉස්සෙල්ලාම. හරිද? මේ වගේ ගොඩක් දාගෙන ඉවර වෙලා දැන් ඔයාට දාගන්න පුළුවන් 500යි මේ බලන්න මෙතන රතු පාට වෙලා පෙන්නන්නේ.
හරිද 500න් එහා දාගන්න බෑ. ඒතකොට මේ 500ට අපි හොඳ මේවා ටික තමයි දාගන්න ඕනේ. ඊට පස්සේ ඔයා කරන්න ඕනේ මේ වගේ ගැළපෙනම ඒවා ටික. ඒ කියන්නේ හරියටම හරියන ඒවා ටික බලලා මේකට දාගන්න ඕනේ. ඔයාගේ channel එකේ name එකත් මෙතන add කරන්න. අපිට මේ මෙහෙම type කරන්න පුළුවන්. ඔයාලට පේන විදිහට type වෙනවා. එහෙම ඔයාගේ channel එකට අදාළ දේවල් ටිකක් දාගන්න. ඉතින් මෙහෙම ඔක්කොම දාගෙන ඔයා දැන් ඔයා හිතන්නකෝ දැන් මේ විදිහට පිළිවෙලට ඔයා channel එකට අදාළ tags ටික channel 5ක් 6කින් අරගෙන හොඳම ටික බලලා දාගන්නවා. ඒ කියන්නේ ඔයාගේ channel එක හොඳටම SEO වෙනවා මේකෙදි. හරිද? දැන් මම මෙතනදී මේක 500 වෙනකම් මේවා කරලා ඉවරලා මම ඔයාලට සේව් කරලා පෙන්නන්න. හරි. ඊට පස්සේ මේ වගේ ඔයා ගානට 500ක් වෙන දාගත්තට පස්සේ මේක මේ විදිහට සේව් කරගන්න. දැන් ඔන්න ඔයාගේ ඒ සම්පූර්ණ process එක හරි channel keywords ටික දාගත්ත විදිය. ඊට පස්සේ ඔයා ආපහු මෙතන ඇවිල්ලා settings වලට ඇවිල්ලා ආයෙත් channel ගිහිල්ලා ඔයා මෙන්න මෙතන advanced feature එක එහෙමම තියන මේකේ මුකුත් වෙනස් කරන්න අවශ්‍ය නැහැ. මේකේ තියෙන details. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන feature eligibility කියන එකට ගිහිල්ලා මෙන්න මෙතන තියෙන eligible කියන එක ක්ලික් කරලා මෙන්න මේ phone number එක ඔයාගේ phone number එක මෙතනින් verify කරගන්න ඕනේ. මේ verify phone number කියන එක දුන්නාට පස්සේ ඔයාගේ phone number එක type කරන්නේ. ඊට පස්සේ ඔයා ඒක verification එක කරන්න. මම මේ channel එක ඔයාලට උගන්වන්න හදන නිසා මම මෙතනදී phone number එකක් දීලා verify කරන්නේ. ගොඩක් වෙලාවට ඔයාගේ number එකට code එක එන්නේ නැත්නම් ඔයා dialog number එකක් වගේ use කරලා බලන්න. එතකොට ඔයාට මේ verification එක success කරගන්න පුළුවන්. මේක විතරක් කරලා මදි. මෙන්න මෙතන පල්ලෙහා තියෙන ඔයාට face verification එකක් තප්පර 5ක වගේ. ඒ කියන්නේ video verification එකක්. ඔයාගේ මූණ තමයි මේකට දෙන්න තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට පුළුවන් ඔයාගේ driving license එක හරි passport එක හරි දීලා මේක verify කරගන්න. සාමාන්‍යයෙන් සිංහල අපේ සිංහලෙන් තියෙන identity එක තියෙන පරණ identity එක. ඒක නම් මේකට ගන්නෙ නැහැ. අලුත් identity එක නම් මේකට ගන්නවා. ඒකට දීලා ඔයා ඒ දෙක අනිවාර්යෙන් verify කරගන්න. මම ඒ දෙක මෙතනදී කරන්නේ මේ channel එක මම ඔයාලට study කරන්න උගන්වන නිසා. හැබැයි අනිවාර්යෙන් ඔයා මේ දෙක කරගන්නම ඕනේ. හරිද? හරි. ඊට පස්සේ ඔයා ඒ ටික save කරගත්තට පස්සේ ඔයාගේ සම්පූර්ණ දැන් channel setup එක කරලා ඉවරයි. දැන් අය මේ channel එකේ කිසිම setup එකක් ඔයාට කරන්න බෑ. දැන් සම්පූර්ණ අපි channel එකට කරන්න ඕනේ දේවල් ටික ඔක්කොම කරලා ඉවරයි. සමාවෙන්න තව පොඩි එක දෙයක් තියෙනවා. channel එකට description එකක් add කරගන්න ඕනේ. ඒ description එක අපිට මෙන්න මෙතන තියෙන customization කියන එකෙන් ආපහු මෙතන ගිහිල්ලා ඔයාට channel description එකක් add කරගන්න පුළුවන්. මෙන්න මෙතනට මේ channel description එක ඔයාට ලස්සන description එකක් ඔයා බලලා හදාගන්න. අපි සාමාන්‍යයෙන් බලමු අනිත් YouTube channels කොහොමද descriptions දාලා තියෙන්නේ කියලා. අපි මෙයාගේ channel description එක චුට්ටක් බලමු. ඔයාලට පේනවා ඇති මෙයාගේ channel description එක. ඉතින් මේ වගේ ලස්සනට channel description එකක් ඔයාත් හදාගන්න. හරිද? මේ වගේ කාගේ හරි එකක් copy කරලා ගත්තට කමක් නැහැ. හැබැයි ඒකම එහෙම දාන්න එපා. ChatGPT එකට දීලා පොඩක් change කරලා ගන්න. හරිද? ChatGPT එක ගැන දන්නේ නැත්නම් මම ඉස්සරහට ChatGPT ගැන වීඩියෝ එකක් ගේන්න. මේ වගේ ලස්සනට description එකක් අරගෙන ඒ description එක ඔයාගේ මෙන්න මෙතනට add කරගන්න. මෙතන ඔයාගේ description එක add කරගෙන ඒක add කරගත්තට පස්සේ සම්පූර්ණ අපේ channel setup එක කරලා ඉවරයි. ඒතකොට channel setup එක කරද්දී ඔයාලට ගන්න තිබ්බ tricks ටික තමයි අර මම ඔයාලට පෙන්නවුවේ vidIQ කියන එකයි TubeBuddy කියන එකයි use කරලා ලොකු channel use කරලා තියෙන tags මොනවද කියලා හොයාගන්න එක තමයි අපි මේකෙදි කරන්න ඕනේ tricks එක. ඒ කියන්නේ මේක තියෙන වැදගත්ම point එක තමයි අපි කරන්න යන මාතෘකාවට අදාළව දැනට තියෙන හොඳම YouTube channel use කරන tags ටික අපි ගන්න ඕනේ. ඒ tags අපේ channel එකේ තියෙන්න ඕන. ඒ ටික දාගන්න එක තමයි අපි channel setup කරද්දී ලස්සනට කරගන්න ඕනේ. වැඩේ ටිකක් ඉවසීමෙන් කරගන්න ඕනේ. මම මේ කියලා දුන්නේ ඔයාලට ගොඩාක් ඉක්මනට. මොකද වීඩියෝ එක ගොඩක් දික් කරගන්න මට බෑ. ඔයාලටත් නැත්තම් බෝරින් වෙනවා. ඉතින් මේ විදිහට සම්පූර්ණ channel setup එක කරන්න. channel setup එක කරාට පස්සේ YouTube වීඩියෝ එකක් upload කරන්න ඕනේ කොහොමද කියලා මම ඊළඟ වීඩියෝ එකකින් අරන් එන්නම්. ඔයාලට මෙන්න එතකන් YouTube වීඩියෝ අප්ලෝඩ් කරන්න දන්න කවුරු හරි ඉන්නවනම් මෙන්න මෙතන තියෙන continue කියන එකට ගිහිල්ලා හරි ඔයාලට පුළුවන් මෙන්න මෙතන තියෙන ඊතලයෙන් හරි YouTube වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න. එහෙම නැත්නම් මෙන්න මෙතනෙමුත් ඔයාලට අප්ලෝඩ් වීඩියෝ කියන එකෙන් අප්ලෝඩ් කරගන්න පුළුවන්. මම ඔයාලට ඉක්මනටම අනිත් වීඩියෝ එකක් අරන් එන්නම්. වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ කොහොමද? අප්ලෝඩ් කරනකොට කරන්න ඕනි ට්‍රික්ස් ටික මොනවද කියන එක. ඒක තමයි අවසාන වීඩියෝ එක. එතකොට ඔයාලට YouTube කරගෙන යන්න පටන් අරගෙන කරගෙන යන්න. ඇත්තටම මේ වීඩියෝස් තුන තිබ්බනම් ඇති. මේ වීඩියෝ එක දෙවෙනි වීඩියෝ එක තුන්වෙනි වීඩියෝ එකත් ඉක්මනට අරන් එන්න. තකම් වීඩියෝස් අප්ලෝඩ් කරගෙන දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් මම වීඩියෝ එක ගේනකම් පොඩ්ඩක් ඉන්න. ඊට පස්සේ අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරමු. channel එක හදන්න කලින් අනිවාර්යෙන් වීඩියෝ 4-5ක් හදාගෙන ඉන්න. මම මේ ඔයාලට පෙන්නන්න තමයි මේ channel එක හදන්නේ. ඒ වුණාට ඔයාලට මම මේ කියන දේ තේරුම් කරලා කියන්නේ ඒකයි. channel එක හදන්න කලින් වීඩියෝ අනිවාර්යෙන් 4-5ක් හදාගෙන channel එක හැදුවට පස්සේ මේ වීඩියෝස් ටික මෙතන අප්ලෝඩ් කරන්න. හරි. මම හිතනවා ඔයාලට මම අද ගෙනාපු වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා channel එකක් ක්‍රියේට් කරද්දී කරගන්න ඕනේ දේවල් මොනවද කියන ගැන කියලා දීපු. එතකොට මීට අමතරව කිසිම දෙයක් අපි channel ක්‍රියේට් කරද්දී කරන්න අවශ්‍ය නැහැ. මේක තමයි කරන්න තියෙන උපරිම සහ
කරන්න තියෙන එකම දේ. ඉතින් මේ වගේ දේවල් අපි සල්ලි දීලා ඉගෙන ගන්න ඕනේ නැහැ. මේ වගේ දේවල් වලට YouTube එකෙන්ම මේ වගේ වීඩියෝ හරහා ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි දැන් මේකදී කතා කරපු මේ වගේ ස්පෙෂල් දේවල් ටිකක් තිබ්බනේ. අර විඩ්ඩයි කිව් එකයි ටියුබ් බඩි එකයි ඇඩ් කරගෙන අපි channel වල තියෙන performance එක බලන්නේ කොහොමද, ඊට පස්සේ ඒ වගේ දෙන tags ටික අපි හොයාගන්නේ කොහොමද කියන එක. අන්න ඒ ටික තමයි ඔයා ඔලුවට අරගෙන channel එකක් create කරද්දි කරන්න ඕනේ. එතකොට දැන් මම ඊළඟට තව වීඩියෝ එකක් ගේන්නම්, ඉක්මනට මේක අරගෙන එන්නම් කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න ඕනේ කියලා. එතන හැබැයි දැන් මෙහෙමයි, මම ඔයාලට කිව්වා channel එක හදන දවසේම වීඩියෝ එකක් අප්ලෝඩ් කරගන්න ඕනේ කියලා. දැනට ඔයා channel එක හදලා නැත්නම් වීඩියෝ එක අප්ලෝඩ් කරගන්න ඕනි විදිහ කියලා දෙන ඊළඟ වීඩියෝ එකක් ගේනකන් දැනට මේ වීඩියෝ එක බලලා ඔයා දැනට මං හිතනවා ඔයා තාම channel එකට logo එකක්, banner එකක්, ඊට පස්සේ description මේවා ටික හදාගෙන නැත්නම් ඒ ටික ටක් ගාලා හදාගන්න. එතකොට මම ඉක්මනටම අනිත් වීඩියෝ එක දානවා. දාපු ගමන් ඔයා ඒ වීඩියෝ එක බලලා ඒකත් බලලා channel එක හදලා ඒ වෙලෙම වීඩියෝ එකක් අප්ලෝඩ් කරලා තියන්න channel එකට. මොකද ඒක තමයි ගොඩක්ම හොඳ දේ, channel එකක් හදපු ගමන් අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන එක. එහෙනම් සුබ දවසක් සියලුම දෙනාට. තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු.